අයුබෝවන් ලයිෆ් බයි නිලු channel එකට ඔයගලන්ව අදත් ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලොත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ඔයගලන්ට ඕන දේවල් ඉක්මනටම ලබා ගන්න පුළුවන් වෙන වැදගත් රහසක් ගැන. ඉතින් මේ රහස ඔයා හරියටම දන්නවා නම් ඔයාට පුළුවන් ඔයාට ඕන දේවල් ඕනම දෙයක් ඉක්මනටම ලබා ගන්න. ඉතින් මම දන්නවා අදටත් ගොඩක් අය ඉන්නවා මේ law of attraction වල තියෙන මොන ටෙක්නික් එක පාවිච්චි කරත් මොන දේවල් ඉගෙන ගත්තත් ආකර්ෂණය වෙන්නෙම ඕනේ නැති දේවල්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද ඔයගලන්ට ඕන දේවල් විතරක් ඔයගලන්ගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නේ. ඕන නැති දේවල් ආකර්ෂණය කරගන්නේ නැතුව ඉන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම බලන්න. මොකද මේ කියන හැම දෙයක්ම ඔයාගේ ඔය ජීවිතේ ඔයාට අවශ්‍ය දේවල් ලබා ගන්න වැදගත් වෙයි. එහෙමනම් අපි කතා කරමු ඒ ගැන වැඩිදුර. ඊට කලින් මම නිලුෂා කුමාරි, මම යෝග ටීචර් කෙනෙක්, යෝග තෙරපිස්ට් කෙනෙක්, ඒ වගේම law of attraction practitioner කෙනෙක්. හොඳයි, අපි මුලින්ම බලමු කොහොමද අපිට ඕනේ නැති දේවල් ඉක්මනටම අපේ ජීවිතයට ආකර්ෂණය වෙන්නේ කියලා. මොකද අපි දන්නවා නම් ඒ දේවල් කොහොමද අපිට ආකර්ෂණය වෙන්නේ කියලා අපිට පුළුවන් ඒ ක්‍රමයම අපිට ඕන දේවල් ආකර්ෂණය කරගන්න යොදා ගන්න. ඉතින් මම ඔයගලන්ට උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයාට කේන්ති ගිය වෙලාවක්. එහෙම නැත්නම් දුක හිතිච්ච වෙලාවක්. මේ වෙලාවල් වලට ඔයා හිතන දේවල් ඔයාගේ ජීවිතේට ඉක්මනටම ආකර්ෂණය වෙනවා නේද? නිකන් හිතලා බලන්න. ඔව්, අපේ ජීවිතේ අපිට ඕනේ නැති දේවල් මෙන්න මේ වගේ වෙලාවට ඉක්මනටම ආකර්ෂණය වෙනවා. මේ වගේ වෙලාවල් වල අපි හිතන දේවල් අපේ ජීවිතේට ඉක්මනින්ම අපට ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව මොකද්ද? අපි මෙච්චර කාලයක් law of attraction වලදී කතා කරපු ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ හිතන දේ, ඒ වගේම අපේ හැඟීම ගොඩක් වැදගත් වෙනවා කියලා අපිට ඕන දේවල් ආකර්ෂණය කරගන්න. විශේෂයෙන්ම මෙතන හැඟීම. හිතන්න ඔයා මොනවා හරි දෙයක් ගැන තරහෙන් හිතනකොට, එහෙම නැත්නම් ඔයා ඒ දේ ගැන දුකෙන් හිතනකොට, එහෙම නැත්නම් බලාපොරොත්තු සුන් වෙලා ඔයා ඒ දේ ගැන හිතනකොට ඔයාට දැනෙන හැඟීම කොච්චර බලවත්ද? අපි ඒ වෙලාවට අඬනවා නේද? කෑ ගහනවා. බෙරිහන් දෙනවා ඇත්තටම කිව්වොත් අපිට ගොඩාක් දුක වැඩි වෙච්ච වෙලාවල් වල. ඒ කියන්නේ ඒ දේ අපිට ඉක්මනටම ආකර්ෂණය වෙනවා කියන එක. මොකද අපිට දැනෙන හැඟීම වැඩි. මෙන්න මේ දේම ඔයාට පුළුවන් නම් ඔයාට ඕන දේවල් වලට පාවිච්චි කරන්න. ඔයාට පුළුවන් ඔයාට ඕන දේ ඉක්මනටම ආකර්ෂණය කරගන්න. එකෙන් මම අදහස් කරන්නේ මෙන්න මෙහෙම. හිතන්න ඔයාට ඕනේ වාහනයක්. දැන් මම කියනවා ඔයාට වාහනයක් ඕනේ නම් ඔයාට ඒ වාහනය දැන් තියෙනවා වගේ හිතන්න කියලා. හැබැයි ගොඩක් දෙනාට මේක හිතා ගන්න අමාරුයි. දැන් වාහනයක් තියෙනවා වගේ මම කොහොමද හිතන්නේ මට වාහනයක් නැත්තම්? අන්න ඒක තමයි ප්‍රශ්නය. ඔයාට ඕන දේ ආකර්ෂණය කරගන්න බැරි වෙන්න. ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයා වාහනය ගැන හිතුවම ඔයා ඒ වාහනේ යන හැටි, ඔයා ඒ වාහනේ පදින හැටි, ඒ වාහනේ පාට, කායකද ඔයා ඒ වාහනේ යන්නේ, මෙන්න මේ දේවල් ඔයා හිතන ගමන් ඔයාට ඒ හැඟීම දැනෙන්න, ඒ සතුට දැනෙන්න, ඒ ස්තුතිවන්තභාවය දැනෙන්න පටන් ගත්තොත් අන්න එතකොට ඔයාට ඉක්මනටම ඔයාට ඕන දේ ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම රහස. ඔයා අකමැති දේවල් හිතනකොට ඔයාට දැනෙන හැඟීමම ඔයා උත්සාහ කරන්න ඔයාට තවමත් ලැබිලා නැති දේවල් ඔයාට දැන් තියෙනවා කියලා හිතනකොට හැඟීමක් විදියට දැනෙන්න දෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාට ඕනම දෙයක් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න. ඉතින් මම හිතනවා මේ දේ ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයගලන්ට මේක පැහැදිලි වුණා නම් විශ්වයට ස්තුතිවන්ත වෙලා කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් අද මේ channel එකත් එක්ක සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගොල්ලෝ ඉන්න තැනට වඩා ඉහළට ගෙනියන්න, ගොඩාක් සතුටෙන් ජීවිතය ගෙවන්න. ඒ වගේම තමන් කැමති දේවල් ජීවිතයට ආකර්ෂණය කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයගලන්ට හිතෙනවා නම් මේ වීඩියෝ එක තව කාගේ හරි ජීවිතයක් යහපත් කරගන්න, එයාට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරගන්න උදව් වෙයි කියලා ඔයගොල්ලෝ මේක like කරලා share කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි මගෙත් එක්ක සම්බන්ධ වුණාට. අපි ආපහු මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.